අද ජූලි මාසේ 31 වෙනිදා මගේ බර්ත්ඩේ මන්ත් එක 2025 ජූලි මාසේ 31 වෙනිදා වෙනදට උදේම මම සුම්බව කටයක් කරනවා. අද මම බස් වලට ගිහිල්ලා බස් එකේ සිටියට යන්න හිතුවා පොඩ්ඩක්. මේ තියෙන බස් වලට බස් රූට් නම්බර්ස් weekdays වලට ටයිම් ටේබල් එක, weekend එකේ ටයිම් ටේබල් එක, public holidays වල ටයිම් ටේබල් එක යෝග විස්තර දැනගන්න පුළුවන් වෙබ්සයිට් එක. ඒගොල්ලෝ බස් වලට බෝඩ් එකක ඕන කෙනෙක්ට බලන්න ඒක හයි කරලා තියෙනවා. පොඩ්ඩක් වැහි පොද ගහනවා. ඒත් හරිම සීතලයි. වින්ටර් එකේ දෙවනි මාසේ තව මාසයක් තියෙනවා වින්ටර් එක ගෙවන්න. resumes හදාගෙන මම කැමති hospitality site එකට වැඩ කරන්න ගොඩක්ම සහ යුනිවර්සිටි එක වැඩ කරන්න කැමතියි. මම ගොඩක් තරුණ අයත් එක්ක තමයි වැඩ කරන්න කැමති. මම බස් වලට එකකින් බහැලා මම රෙසියුම් එකක් අතේ තියාගෙන, මොකද මම දවසක් එක ෆන්ක්ෂන් එකකට සහභාගී වෙච්ච හොටෙල් එකක ඒගොල්ලෝ මට ඇප්ලිකේෂන් එකක් දුන්නා. ඒක ෆිල් කරගෙන මගේ රෙසියුම් එකත් එක්ක බාර දෙන්න කියලා. ඉතින් මම ඒ වෙලාවේ රෙසියුම් එක අපේ තිබුණේ නැහැ. ඉතින් මම work experience එක දාලා අප්ඩේටඩ් රෙසියුම් එකක් හදාගෙන සෝල්ට් යුනිවර්සිටි එකට ඇවිල්ලා බහැලා පයින් යන ගමන් traffic lights junction පොඩ්ඩක් නතර වෙලා ගස් කොළ හැසිරෙන හැටි චුට්ටක් වීඩියෝ එකකට ගන්න හිතුවා. ඈතින් පේන waterfront area එක මගේ ආසම area එකක්. boats, මිනිස්සු, ice cream, fish and chips. හරිම එක වයිබ් එක කියන්න ගොඩක්ම හරිම නෙත්තට ප්‍රිය දසුනක් මට නම්. ඒ හරිය මවුන්ටන්ස් තියෙනවා. බේක වෝටර්ෆ්‍රන්ට් ඒරියා එක කියන්නේ මෙතන ඕෂන් එක මුහුදේ ඉඳලා ලොකු ගඟක් හැදිච්ච බේ එකක් තමයි මේ හරිය. ඒ වුණාට ලොකු cruise ships එනවා. fishermen's line boats ගොඩක් තියෙනවා. එතකොට ඒ හරිය තමයි සිටි එකේ waterfront area එක කියලා කියන්නේ. හරිම ලස්සනයි. මොකද ඔස්ට්‍රේලියාවල මේන්ලන්ඩ් වල හැම ස්ටේට් එකකම බීච් ඒරියා එකට යනකොට සමහර තැන්වල මේ වගේ තැන් හම්බ වෙනවා. ඒත් මවුන්ටේන් ඒරියාස් එක වලින් එහෙම හැදිච්ච තැනක් මේ වගේ ලස්සන තැනක් මම දැකලා තිබුණා කලින්. හරිම ලස්සනයි. ඉතින් චුට්ටක් traffic lights වල සැරින් සැරේට තමයි green light එක එහා පැත්තට පත් වෙන්නේ. ඉතින් පොඩ්ඩක් මේ ලස්සන වීඩියෝ එකකට ගන්න හිතුවා. ඉතින් ඒව තමයි මේ පේන්නේ. ටැස්මේනියා වල ඉන්ලන්ඩ් වල රීජනල් ඒරියාස් වල වයිබ් එකක් තියෙනවා කියලා මම සමහර ටූරිස්ට්ලාගෙන් අහලා තියෙනවා. මම UK වල ඇවිදින්න ගිහලා නැහැ. බට් ට්‍රාන්සිට් එකකට ගිහලා තියෙනවා. අපි පාද මාරු වෙන්නේ දැන්. පෙඩෙස්ට්‍රියන් වලට පෙඩෙස්ට්‍රියන් පසින් එකේ මට යන්න රික්වෙස්ට් කරලා බට් එක ඔබලා තියෙන්නේ. ඉතින්
බලමු ග්‍රීන් ලයිට් එකක් කට් වුණාම එහා පැත්තට යන්න පුළුවන්. අපි කරනවලු කියනවා මම හිතන්නේ touristලා කමියුනිකෝට් ඉතින් ඔයගලන්ට පේනවා ඇති මෙහි කොච්චර ලස්සනද කියලා. තාම වින්ටර් එක හින්දා සමහර ගස්වල කොළ නැහැ. ඉතින් එළියට බැස්සම මෙහි ඇවිදින්න ගත්තම මේ ඒරියා එක හරිම ලස්සනයි. ඉතින් ටූරිස්ට්ලාගේ හරිම ෆේමස් තැනක් මේක. මගේත් ප්‍රියතම ස්ථානයක් තමයි. කම්මැලි හිතුනහම එනවා. ෆිෂ් ඇන්ඩ් චිප්ස් කන්න හිතුනහම එනවා. අයිස්ක්‍රීම් ෆ්ලේවර්ස් තියෙන ගොඩාක් ෆ්ලේවර්ස් තියෙන තැනක් තියෙනවා මෙතන. ඉස්සරහා ඒකට එනවා. සීෆුඩ් ප්ලේට්ස් ජාති එක විදියට හදන තැනක් තියෙනවා. සුෂි ඒ වගේම එක දේවල්. මම ගොඩක්ම ආස මේ හරි ෆිෂර්මන්ස්ලත් එක්ක කතා කරන්න. මේ ලොකු බෝට්ස් වල ඒගොල්ලෝ සමහර වෙලාවට සති ගණන් මාස ගණන් යනවා කියනවා මාළු අල්ලන්න. ඉතින් පරණ ජොබ් එක කරන්න නැති වුණාම දැන් හිතනකොට තමන් කැමති එකක් හොයාගෙන යන ගමනේ හැමෝම උදේට නැගිටලා වැඩට යනවා. මොන හරි වැඩක් මේ ලෝකේ හැමදේම වෙන්නේ මිනිස්සු අතින්. ඉතින් ගෙදරට වෙලා ගෙදර වැඩ විතරක් කරගෙන හරිම කම්මැලි යනවා. ගෙදර වැඩ නම් තියෙන ඕනතරම් හොයාගෙන කරන ඒවත් වැඩ තමයි. ඒත් මොනවා හරි තමයි ඉගෙනගත්ත දේවල් වලින් මොනවා හරි සර්විස් ඉන්ඩස්ට්‍රි එකට නැත්නම් මැනුෆැක්චරින් ඉන්ඩස්ට්‍රි එකට වයිස් මොනවා හරි කරන්න නැත්නම් මට හරිම වෙලාවට දුක සහ කම්මැලි හිතෙනවා. ඉතින් ඒ වගේ වෙලාවලට මොකක් හරි තැනක් තෝරගෙන එළියට යනවා. ඇවිදින්න එක වාහනේ වෙන්න පුළුවන්, බස් එකේ වෙන්න පුළුවන්. මොකද එක දවස එකම විදිහට ගෙවන කොටත් ඒකේ අගයක් නැහැ කියලා හිතෙනවා. මේ මම යන්නේ මගේ එසි එක දෙන්න. අපි ඇතුළට ගිහිල්ලා ඇවිල්ලා ආයි කතා කරමු.
හැමදාම වගේ මගේ පොඩි කලින් ගීත කියනවත් තියෙන උත්සාහය සහ හැමදාම මොන හරි දෙයක් ජීවිතයට එකතු කරගන්න කලින් දෙයක් ඉගෙන ගන්න එක මේ ලෝකේ මොනවද වෙන්නේ කියලා දැනගන්න එක අපි ඉතින් උයන්න විතර අපි උයන්න දැනගත්ත කියමුකෝ උයන්න විතරක් දැනගෙන හරියන්නේ නැහැ. ඉතින් අපි හැමදේම දැනගන්න ඕනේ කියලා තමයි මම නම් හිතන්නේ. පොඩ්ඩක් හරි දෙයක් මේ දේවල් වෙන්නේ කොහොමද කියලා හැමදේම දැනුමක් තියෙන්න ඕනේ කියලා මම නම් හිතන්නේ. ඔයා කම්පියුටර් කෙනෙක්ද ඔයා ක්ෂණම් කෙනෙක්ද ඔයා ෆාම කෙනෙක්ද ඔයා පේන්ටර් කෙනෙක්ද කාපෙන්ටර් කෙනෙක්ද ටීචර් කෙනෙක්ද ડોක්ටර් කෙනෙක්ද සසර කෙනෙක්ද කියන එක නෙමෙයි අනික කෙනෙක්ද නැත්නම් මොඩල් ට්‍රක් ඩ්‍රයිවර් කරන කෙනෙක්ද ඩ්‍රයිවිං කරන කෙනෙක්ද ඕනම දෙයක් මෙහෙම දෙයක් කරන්නේ මිනිස්සු අතින් හින්දා මම ඉතින් හම්බ වෙන අලුත් ඕනම ෆීල්ඩ් එකක එක්කෙනෙක්ගෙන් ප්‍රශ්න අහලා සමහර වෙලාවට ඒගොල්ලෝ ෆ්‍රී වෙනවා කවුරුහරි දැක්කොත් මම මොනවද දෙයක් මම දන්නේ නැත්නම් ප්‍රශ්න අහනවා ඒක පොඩි කලින් මේ තියෙන්නේ ෆිෂින් යන බෝට් නෙමෙයි බහුදින දීවර යාත්‍රා කියලා නේද සිංහලෙන් කියන්නේ. අපි බලමු කවුරු ඉන්නවද කියලා. මොනවා හරි අහලා දැනගන්න. හිටියත් ඒගොල්ලෝ කැමති නම් තමයි මම වීඩියෝ කරන්නේ. නැතිනම් මම මේ වටේ ලස්සන ඔයගොල්ලන්ට මේකෙන් පෙන්නන්නම්. ලස්සන කියන්නේ ඉතින් මේ හැමදේම කරන්නේ මිනිස්සු තමයි. මේ හැමදේම වැඩ තමයි. මේ හැමදේම මේ ලෝකෙට අවශ්‍ය වෙන දේවල් තමයි. සමහරු ඉතින් මාළු කනවා විතරයි, සමහරු එළවලු කනවා විතරයි, සමහරු කනවා විතරයි. ඒවා කොච්චර මහන්සියෙන්ද ඒ දේවල් කරන්න කියලා ඇත්තටම කිසිම අදහසක් නැහැ. සමහරවන්ට නම් මෙලොවම අදහසක් නැහැ. ඒක කොයි ලෝකේ හැම තැනම එක වගේ. ඒක එක එක්කෙනාගේ choice එක දැනග. සමහර මට මතකයි මම පොඩි කාලේ falling star එකක් යාළුවට පෙන්නන්න අහනකොට යාළුවා අහනවා ඇයි මම falling star එක බලන්නේ කියලා. ඉතින් ඒක එක එක්කෙනාගේ කැමැත්ත, එක එක්කෙනාගේ චරිතවල හැටි, එක එක්කෙනාගේ හිතන හැටි, එක එක්කෙනාට දේවල් දැනගන්න ඕනේ සහ නැති සහ අපි බලමු කවුරු හරි ඉන්නවද කියලා කතා කරන්න, දෙයක් දැනගන්න පුළුවන්, විස්තර අහන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා මේකේ. ඉන්නවා. අපි කැමති වෙයි දන්නේ වීඩියෝ කරනවට. එයාලා එතන පොඩි වැඩක් මම එක පාරටම ඇහුවේ නෑ. ඒගොල්ලන්ගේ එන කට්ටියක් මොකක් හරි වැඩකට කතා කරන ගමන් හින්දා මම ඇහුවේ නෑ. වෙනදට මම කතා කරලා ප්‍රශ්න අහනවා ඒගොල්ලෝ ෆ්‍රී ඉන්නවා වගේ තේරෙනවා. I think මම හරිම ආසයි කවදා හරි ඉතින් බෝට්ටුවක් ගන්න කියලා. බෝට්ටුවක් ගන්න ඕනේ. කීයක් විතර යනවද දන්නේ නැහැ. මෙහි එක දැන් අපි වාහනයක් තියනවා වගේ බෝට් ලයිසන් එකක් ගන්න ඕනේ. රයිඩ් කරන්න දැනගන්න ඕනේ. ටෙක්නිකලි එකේ ඇතුලේ කමියුනිකේට් කරන හැටි, ඒ වගේම
බේස් වලට එක හාබර් බේ එකේ පියර් වලට වෙනම පේ කරන්න තියෙනවා. ලයිසන් එක ගන්න පේ කරන්න ඕනේ. ඩ්‍රයිව් කරන්න දැනගන්න ඕනේ. ඉතින් සල්ලි තියෙනවා කරන්න දේවල්ද නැත්තේ නේද? මේ තියෙන්නේ මම ඉන්න තැන ඉඳලා 360ක්ම මගේ ෆෝන් එක එහෙට මෙහෙට හරවලා මේ ලස්සන පොඩ්ඩක් කැප්චර් කරගන්න හදනවා. සමහර තැන්වල මේ වගේ වතුරට බහින්න පුළුවන් වෙන විදිහට ලැඩස් හදලා තියෙනවා. මම ඇත්තටම දන්නේ නැහැ ඇයි කියලා. පියයකට අමතරව බෝට්ටුවේ මම හිතන්නේ බෝට්ටුව ගෙනල්ලා එතන නතර කරපුවාම හරි වැඩවලට වෙන්න ඕනේ. මං ඇහුවා ඒගොල්ලන්ගෙන් ඒ බෝට්ටු මොකද ඒගොල්ලන් කිව්වා ඒගොල්ලන්ගේ සයිගොලස් කමහරු කැමති නැහැ ෆිගර් එකම දානවට. ඉතින් මම ඇහුවා ඒගොල්ලන්ගෙන් ඒ බෝට්ටු ඒගොල්ලෝ කොහෙන්ද ගත්තේ කියලා. ඒගොල්ලෝ කිව්වා සමහර බෝට්ටු ටස්මේනියාල හදනවා, සමහර බෝට්ටු ඔස්ට්‍රේලියාවල මේලන්ඩ් වල හදනවා. ඉතින් ඒගොල්ලෝ ගත්තේ නොදන් ටස්මේනියාවල හදපු බර්ඩ් කම්පැනි එකකින් කියලා. මේ තියෙන්නේ මෙතන පිය එකේ ඉඳලා ගොඩබිම පැත්තට ගත්ත view එකක්. අද හරිම ලස්සනයි, සීතලයි, අවුවයි, හුළඟ නැහැ. යන්න ඒක තමයි තියෙන හොඳ අද. මුහුදේ ඉඳලා එන හුළඟ නැහැ. ඒ හින්දා සීතල දැනෙන අඩුයි. මෙතන ඉන්න මේ ෆිෂර්මන්ස්ලාගේ බෝට් මෙන්න මෙතන පොඩි බ්‍රිජ් එකක් තියෙනවා. මේක මූව් කරන්න පුළුවන්, මේක අරින්න පුළුවන්. එයාලට එහා පැත්තට යන්න ඕනම මම ඒක දැක්කලා නැහැ. අද ඒක මම කැප්චර් කරගන්න හිතාගෙන ඉන්නවා. පහුගිය දවස් ටිකේම රෙසියුමේස් එක වෙබ්සයිට් වල අප්ඩේට් කරලා පොඩ්ඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්න හින්දා අද චුට්ටක් රිලැක්ස් වෙන්න මේ ඒරියා එකට එන්න හිතුවා. මේ තමයි මගේ රිලැක්සේෂන් ඒරියා එක. සහද කාලගුණයක් හොඳයි. ඉතින් ඔගොල්ලෝ ලස්සන බලන්න මගේ ෆෝන් එකෙන් ගත්ත වීඩියෝ වල.
යනවා තව පොඩි වැඩකට ඒකට ඇවිදගෙන යන ගමන් මෙන්න මේ බිල්ඩින් එකේ මේ කරන්නේ මොනවද කියලා තමයි මම මේ වීඩියෝ එකේ කැප්චර් කරලා තියෙන්නේ. ඉතින් හරිම බ්‍රේව් සහ මේ වින්ඩෝ ක්ලීනින් කරනවා එළියේ ඉඳන් ලොකු උස බිල්ඩින් වල ඒගොල්ලෝ වින්ඩෝ ක්ලීන් කරන හැටි මම හිතන්නේ ඔව් මම මේක ඉස්සෙල්ලාම දැක්කේ වින්ඩෝ ක්ලීන් කරලා සිංගප්පූරුවලදී. සිංගප්පූරුවල අර උස බිල්ඩින් එක තියෙන්නේ ඒවවල මම ජීවිතේ පළවෙනි පාරට මේ වගේ කේබල් වල ගිහිල්ලා වින්ඩෝ ක්ලීන් කරලා දැක්ක සිංගප්පූරුවලදී. මම හිතන් හිටියා ඒත් අර ස්පයිඩර්මෑන් මූවි එකේ රියල් වර්ෂන් එක කියලා. ඉතින් ඒක මූවි එක නෙමෙයි මේක නම් මේක මේ ජීවිතේ ඇත්තට වෙන දේවල්. මම දැක්කලා තියෙනවා මේ ළඟදී නිව් ටෙක්නෝ ඉනෝවේෂන් එකක් රොබෝට් කෙනෙක් වින්ඩෝ ක්ලීන් කරනවා. ඉතින් ආයිමත් ඒ වැඩේට ගිහිල්ලා මම ආයිමත් ආවා මේ ඒරියා එකට. මොකද මට ඕන වුණා මේ බ්‍රිජ් එක අර බෝට් එක ෆිෂින් කරන්න යද්දී රොටේට් වෙන්නේ කොහොමද කියලා බලන්න. දැන් මෙහෙට ඇවිල්ලා ටිකක් කල් වුණාට මට ඒක කැප්චර් කරගන්න වෙලාවක් සහ අවස්ථාවක් හම්බුනේ නැහැ. අද මම ෆිෂර්මන්ස්ත් එක්ක කතා කරද්දී ඒගොල්ලෝ කිව්වා අද හවසට වෙලාව කියලා මට ඒ වෙලාවට ආවොත් බලා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම ඒ වැඩේත් කරගෙන හිමීට ආවා ඒ වෙලාව ලඟ වෙලා. මම ටිකක් කලින් ආව හින්දා මම හිතුවා බෙන්ච් එකක් තියෙන තැනකින් පොඩ්ඩක් ඉඳ ගන්න එක පේන හරියකින්. මම ගෙනාපු ඇපල් ගෙඩියකුත් කකා මම ඉතින් දැන් බලන්න හදන්නේ ඉඳගෙන ඉඳලා ටිකක්
පොට්ටක් ඈතට වෙලා ඉඳගෙන බලන්න හදන්නේ ඒක කොහොමද කරන්නේ කියලා. ඉතින් බලන්න කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ලොකු බිල්ඩින් හදනවා වගේම මේ වගේ දේවලුත් හදලා තියෙන හින්දා ඒවා ඉතින් හරිම නිර්මාණාත්මක දේවල් සහ පොඩි වුණත් ඒක හරිම නිර්මාණශීලී දෙයක් කියලා තමයි මම හිතන්නේ. ඒ මොකද්ද චූටි කුරුල්ලනේ චූටි බටිත්තනේ. මේගොල්ලන්ගේ නම සීගල්ස්ලා. මේගොල්ලෝ නම් හැම තැනම ඉන්නවා මෙහි. මේ ලෝකේ ඉස්සරින් දකින්නකොට ඕගොල්ලන්ට මොනවද ඉතින් හිතෙන්නේ? මේ ලෝකේ මිනිස්සු වෙලා ඉපදුනහම සමහර මිනිස්සු හරිම මෝඩයි කියලා මට හිතෙනවා. මම දන්නේ වචනේ හරියද කියලා. ඒත් මම හිතන්නේ ඒකට කියන මිනිස්සු හදලා තියෙන නම තමයි. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ සත්තු. දැන් කොච්චරවත් අපි හැම දෙයක්ම එකනේ කියන්නේ ඉස්කෝලේ යනකොට අපි මේ දේවල් ඉගෙන ගන්න. ඇයි මේ ලෝකේ හැදලා තියෙන මිනිස්සු තමයි ඉතින් හැමදේම කරලා තියෙන එකනේ. මිනිස්සු ඉන්න මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ම මනුස්සයෙක්ම නෙමෙයි සත්තු නේද? සත්තුන්ව ස්පීසීස් විදියට හඳුනගෙන එක කැටගරි වලට දාලා තියෙනවා. ගස් පැලෑටි හැම දෙයක්ම මේ ලෝකේ තියෙන පවතින හැම ජීවිතයක්ම ස්පීසීස් කාණ්ඩ වලට වෙන් කරලා තියෙනවා. එක කැටගරි අනුව සහ ඒ විශේෂ ලක්ෂණ අනුව. ඉතින් හැමදේම අපි මොන හරි අයිඩියා එකක් තියෙන්න ඕනේ. දැන් අපි එකපාරට ගහක් දැක්කම මේ ගහ මොන වගේ එකක්ද කියලා වර්ගීකරණය කරලා තියෙනවා. එතකොට සතෙක් දැක්කම මේ සතා මොන වගේ සතෙක්ද කියලා වර්ගීකරලා තියෙනවා. එයා බර්ඩ් කෙනෙක්ද? එයා රෙප්ටයිල් කෙනෙක්ද? එයා නැත්නම් මැමල් කෙනෙක්ද? එයා ඔය වගේ. දැන් මට මතකයි මම ඉස්සර මට ඔක කොච්චර පාඩම් කරත් ඔක හිතට යන්නේ නැති වුණා. මම කරට වැඩි එකපාරට A4 කොළ ගොඩාක් අරගෙන අලවල හැදුවා ලොකු පේපර් එකක් වගේ එකක් ලොකු එකක්. ඊට පස්සේ මම මුලින් ඉඳලා ඔක පටන් අරගෙන ලියාගෙන ලොකු ඩෙස්ක් එකක් උඩ ඔක ලාගෙන වර්ගීකරණය ලියාගෙන ගියා. මට මතකයි තාම කැම්පස් එකේ අපි සයන්ස් ඉස්ලාම බැචලර් එක කරන කාලේ. ඉතින් ඕක ගත්තාම මොකක් හරි සතෙක් දැක්කම එයා අයිති වෙන්නේ මොන ස්පීසීස් එකකට ඊට උඩ එක වර්ගීකරණය කරලා තියෙන මොනකද මොනම එක ට්‍රී එක මතක නැහැ හිටින්නේ. ඉතින් අරක දැක්කම මට මතක හිටියේ. ඉතින් මේ ලෝකේ හැම සතෙක්ම හැම ගහක්ම වර්ගීකරණයක් කරලා තියෙනවා එක්කෙනාගේ ලක්ෂණ අනුව. ඉතින් එතකොට මේ ලෝකේ කරන වැඩ දැක්කම මිනිස්සු කරන වැඩ දැක්කම හැමෝගෙම වහන්සේ එකතු වෙන තමයි මේ ලෝකේ හැම දෙයක්ම වෙන්නේ. ඉතින් ඒක මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සුන්ට ගෞරව කරන්නේ නැහැ. ෆාමර්ස්ලාට ගෞරව කරන්නේ නැහැ. ෆිෂර්මන්ස්ලාට ගෞරව කරන්නේ නැහැ. එතකොට අනිත් ප්‍රොෆෙෂන්ස් කරනට ගෞරව කරන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ දැන් ෆිෂර්මන් කෙනෙක් වුණා දැනගන්න ඕනේ මම හිතන්නේ අනිත් දේවල්. එතකොට කම්පියුටර් ඉන්ජිනියර් කෙනෙක් වුණත් ඒවා ෆිෂර්මන් ෆාමර්ස්ලා මොනවද කරන්නේ කියලා දැනගන්න. ඒක තමයි මම නම් හිතන්නේ. ටීචර් කෙනෙක් වුණාමත් අපිට මොන හරි උගන්වන කම්පියුටර් ෆීල්ඩ් එක වෙන්න පුළුවන්, ඉංග්‍රීසි වෙන්න පුළුවන්, මැත්ස් වෙන්න පුළුවන්, සයන්ස් වෙන්න පුළුවන්, ඉංග්‍රීසි වෙන්න පුළුවන්. ඒගොල්ලෝ උගන්වන එක විතරක් දැනගෙන තමයි ඒගොල්ලෝ උගන්වන්නේ යොදාගන්නේ මොනවට කියලා මොන අවස්ථාවේද කියලා ඒකට අයිඩියා එකක් තියෙනවා. ඇයි අපි උගන්වන්නේ? ළමයින්ටවත් ඒවා කියලා දුන්න නැත්නම් ළමයි දන්නේ නැහැනේ. ඇයි අපි ඉස්කෝලේ යන්නේ කියලා සමහර ළමයි දන්නේ නැහැ. මෙහි දිවුල රටවල මම ගොඩක් දැකලා තියෙනවා.
තරුණ ළමයි ඉස්කෝලේ යන්න ආස නැහැ. ඒගොල්ලෝ ඉස්කෝලේ යන්නේ ඇයි කියලා හිතන්නේ නැහැ. ඉස්කෝලේ යන්න මොකද කියලා දන්නේ නැහැ. සමහරවිට ඉස්කෝලේ යන්න පැත්තක දාලා වෙන දේවල් වලට යනවා. මං අම්මලාට කතා කරනවා සමහරවිට. ඉතින් ඒ වෙලාවට ඒගොල්ලන්ට ඒව ඇයි කියලා දෙන්න ඕනේ. ඉතින් සමහර වෙලාවට අපි ඒවා කියලා දුන්නම තමයි ඒගොල්ලන් ඒවා ආසාවෙන් කරන්න පුරුදු වෙන්නේ. ඉතින් මේ තියෙන ඉතින් මම හැමදාම වගේ ඒ අවස්ථාව කැප්චර් කරගන්නට මට පොඩි එක්සයිට්මන්ට් එකක් තියෙනවා. ඉතින් එක්සයිටඩ් නිසා අලුත් දෙයක් දැක්කම අලුත් දෙයකට යනකොට දැක්කම ඉතින් එතන බ්‍රිජ් එක දැන් රොටේටිං වෙලා මේ පැත්තට ඇරලා තියෙන්නේ. ලෑන්ඩ් එක පැත්තට ඉතින් හරි ලස්සන අවස්ථාවක් සහ ඒක හැම දෙයකම එකතුවෙන් හැදිච්ච දෙයක්. මම හිතන්නේ ඒක කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ්, එතකොට ඉලෙක්ට්‍රීෂියන්ස්ලා, එතකොට කම්පියුටර් ලොජික් එක තියෙන අය, එතකොට මරයින් ඉන්ජිනියරිං වල ඒගොල්ලන් ඒ හැමදේම මම හිතන්නේ මම ඉතින් චුටි මම පොඩි එක්සයිටඩ් අවස්ථාවක් තමයි ඉතින් දැක්කේ. මටත් හිතෙනවා YouTubersලා සිංහලෙන් ගොඩක් දේවල් කතා කරනවා, ගොඩක් දේවල් කෑම, ගොඩාක් ෆුඩ් vlogs, එතකොට traveling vlogs, එතකොට couples ලගේ vlogs, එතකොට podcasts හැමදේම දානවා. ඉතින් මමත් හිතුවා සිංහලෙන් කරනවා කියලා. viewers ලත් එච්චරම නෑ මන් දන්නේ. ඉතින් channel එකක් එකපාරට ප්‍රසිද්ධ වෙන්නේ සහ කොහොමද channel එකට ගොඩාක් subscribers ලා ඉන්නේ සහ channel එකට ගොඩාක් followers ලා ඉන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. නමුත් අපිට පුළුවන් එතකොට අපි ගොඩාක් වෙලා අපි ගන්නන්න ඕන නම් අපිට ඒක අපේ ක්‍රියේටිවිටි එක අනුව තමයි අපිට පොඩි දෙයක් වුණත් අපිට ලොකු දෙයක් වුණත් පොඩි වෙලාවකින් පොඩි අවස්ථාවකින් සහ pictorial wise ඒක අපි උගන්න විදිහ අනුව අපි ඒක අපේ බලන් ඉන්න කියලා නැත්නම් අපි ඉගෙන ගන්න කෙනාට අපිට ඒක දෙන්න පුළුවන් විදි තියෙනවා කියන්නේ. අපි ගොඩාක් වෙලා දෙයක් සමහරවිට කියන්න ඕනේ නැහැ. අපි ඒක අපේ ක්‍රියේටිවිටි එක අපි දෙන විදිහ තමයි මම හිතන්නේ ඒක රොටේටින් බ්‍රිජ් එක හදනකොට මම හිතන්නේ එතන ඒ පොඩි ඒක සාමාන්‍යයෙන් අර කොන්ක්‍රීට්ම දාලා නෙමෙයි ඒක මේ හදලා තියෙන විදිහට තමයි ඒ සද්දේ කුඩින් වාහන යනකොට ඒ තමයි සද්දේ. ඉතින් පොඩි රේඩියෝ එක අහන ගම පොඩ්ඩක් ඉතින් මගේ ඇඟ මූව් කරලා I don't know the things to talk. I'm enjoying myself, my life, enjoying me, enjoying my time, enjoying nature, enjoying the vibe at the place. Actually, nature. It's like all at the same time. It's like nice weather. It's your vibe. It's quiet, and you see. Like every time හැම වෙලාවෙම it's like functioning ලෝකේ functioning වෙනවා දැක්කම තමයි මට නම් සන්තෝෂ තියෙනවා. මට
නිදාගෙන ඉන්න කෙනෙක් දැක්කම මට සන්තෝෂ හිතෙනවද? නෑනේ. නිකන් වාඩි වෙලා ඔය කියෝ ඉන්න කෙනෙක් දැක්කම සන්තෝෂ හිතෙනවද? ඒත් නෑ. මන්නම් මේ හැමදේම මේ ලෝකයේ කියන්නේ ෆන්ක්ෂනින් වෙනකොට තමයි දැක්කම තමයි මට නම් ආසයි හිතෙන්නේ. මම හරි ආසයි කන්ස්ට්‍රක්ෂන් දේවල් බලන්න ඉස්සර අංගලත් එක්ක කතා කරන්න. එතකොට ඒක මන් දන්නේ. ඒක මගේ පොඩි කාලේ ඉඳලම හැටි මට ඒක මන් දන්නේ. ඔයාලටත් ඒක එහෙමද කියලා. දැන් මවුන්ටන් එකක් උඩට ගියපම දැන් අපි හැමෝම මෙතන පින්තූර පික්චර්ස් ගන්නවා, වීඩියෝ ගන්නවා. ඒව ගත්තට ඒකේ එතන අපි කොච්චර 1000ක් ෆොටෝ ගත්තත් වැඩක් නැහැ. එතන මොකද්ද වෙන්නේ කියලා දැනගන්න. අපි මවුන්ටන් එකක් උඩට ගිහලා ලස්සන ෆොටෝ කරනවා, බදාගෙන ෆොටෝ ගහනවා, නැත්නම් නිදාගෙන හරි ඕන දෙයක්. ෆොටෝ ගහකට ගැහුවට වැඩක් නැහැනේ. අපි ඉස්සර මිනිස්සු මේ හැමදේම හොයාගන්න කලින් මේ මිනිස්සු ලෑන්ඩ්ස්කේප්ස් බල තමයි ගිහිලා තියෙන. තරු බල තමයි ට්‍රැවල් බෝට් වල ගිහිලා තියෙන. ඉතින් වෙලාව අනුව ඉර බහින නගින අනුව තරු අනුව හුළඟ අනුව ඒව අනුව තමයි මිනිස්සු ගොඩබිම දිශාව හොයාගෙන තරු බලලා ඒ වගේ හොයාගෙන ගිහින් ඉතින් මවුන්ටන් එක උඩට ගියපුවාමත් දැන් අපි උඩට ගියම පල්ලෙහා මේවා පේනවා. එතකොට අපි එක එක සිටි ඒරියාස් එක එක බීචස් පේනවා. එක එක Wanting Nancy Yananda-san Wa make Emma told me ambition So make them told me ambition Come so some of them ask me where me got it from So some of them ask me where me got it from True them no is At the khan ke changer silver di Ye dil mundiya de dil kar di Mere jhatke matke dekh dekh ke akh mundiya di dil kar di Hil jande sab mere naal jab main shik kara Hil jande සුභාවට හිත වහවැටුනට ආල කතා නොකියන්න හොඳා ගාඩිලඳකි මම අවසර පින්කඳ රිංගක් හිතවා වණ්ඩ හොඳා I stop and stare at you walking on the shore I try to concentrate my mind wants to explore The tropical scent of you takes me up above. And girl, when I look at you, oh, I fall in love. No doubt you look so fine. And girl, I wanna make you mine. I want to be with a woman just like you. No doubt I'm the only man who can love you like I can. So just let me be. ලොකු බිල්ඩින් පේනවා. ඒවා අඳුරගන්නේ කොහොමද? අපි ඉන්න තැන අනුව දිශාව අනුව ඒවා තියෙන්නේ කොහෙද කියලා හරි අපි ඒවා තමයි බලන්න පුරුදු කරන්න ඕනේ. මම හිතන්නේ ෆොටෝ ගහලා විතරක් හරිය ලස්සනයි තමයි අපේ ජීවිතේට ලස්සන මෙමරිස් ෆොටෝස් වීඩියෝස් වලින් එකතු වෙනවා. ඒත් ඉතින් අපි මම දෙක මම හිතන විදිහ එහෙම හිතන්න ඕනේ නේද? නැතිනම් අපි අර හිතන්න මේ ලෝකේ හැමදේම කරලා තියෙන මිනිස්සු කියන මිනිස්සුනේ. ඉතින් අපි මිනිස්සු වෙලා තියෙන එකෙන් අපේ මිනිස්සුලා තියෙන්නේ ඇයි අපි එක දියුණු මොලයක් තියෙනවා කියලා තමයි කියලා කියන්නේ. ඉතින් අපි ඒවා බලෙන් හරි ඒවා අපිට දරුවන්ට සහ මන් දන්නේ ඒවා පුරුදු වෙලා නැති යහළුවන්ට ඒ වගේම සමහරවිට දෙමාපියොත් අපිට වඩා සමහරවිට පස්සෙන් ඉන්නේ. සමහර දරුවෝ ඉගෙනගෙන කියද්දි දෙමාපියෝ පිළිගන්නේ නැති. ඒ වගේ පඬිත අයත් ඉන්නවා. ඒකෙම අනිත් පැත්තක් තියෙනවා. දෙමාපියෝ දන්න කෙනෙක් දරුවන්ට දේවල් කියලා දෙනකොට පිළිගන්නේ නැති පඬිත ළමයිනොත් ඉන්නවා. ඉතින් ඒක තමන් කියලා දෙන විදිය සහ කතා කරන විදිය ඉගන්නන විදිය දෙයක් සමහරට පිළිගන්නේ නැති කෙනෙකුට උනත් අපි ඒක හරියට එයාට ඒක කන්වින්ස් කරන ආකාරය අනුව හැමදේම මම හිතන්නේ බලපානවා. මම දන්නේ. ඉතින්
නමුත් එක එක්කෙනා නම් දියුණු රටවල් වල කියනවා අපි කාටවත් පුෂ් කරන්නේ අපි ඒගොල්ලෝ යන විදිහට තමයි යන්නේ. ඇත්ත ඒක පුෂ් කරනවා නෙමෙයි. ඒක දන්නේ නැති දෙයක් කියලා දීම. සහ අපි මොකද මේ හැමදේම කරන්නේ මිනිස්සුනේ. ඉතින් මේ ප්ලේන් හදලා තියෙන මිනිස්සු, සැටලයිට් හදන්නේ මිනිස්සු, සැටලයිට් වල යන්නේ මොනවාද රොකට්ස් වල යන්නේ මිනිස්සු. වාහන හදන්නේ මිනිස්සු. මිනිස්සු හදලානේ ඉස්සලාම පස්සේනේ මැෂිනරි වලට කම්පියුටරයිස් කරලා කම්පියුටර්ස් වලින් ඒවා හදන්නෙත් ඒවත් කරන්නේ ඒ ප්‍රෝග්‍රෑම් කරන්නේ හැමදේම කරන්නේ මිනිස්සු. ඉතින් ඒවා නැවතුනොත් ඒවා හදන්නේ බලන්නේ ඔක්කොම කරන්නේ මිනිස්සු. ඉතින් මේ මොකද්ද මේ වෙන්නේ? So thank you all for watching.